ළමයි එන්න අපේ පළවෙනි ප්‍රශ්නේ බලන්න. බාටර් ක්‍රමය යනු කුමක්ද? තමයි බාටර් ක්‍රමය කියන්නේ භාණ්ඩයකට භාණ්ඩයක් හුවමාරු කිරීමේ ක්‍රමය. ඉතින් මේ බාටර් ක්‍රමයට කලින් ලංකාවේ තිබ්බේ ස්වයංපෝෂිත ආර්ථිකමක්. ඒ කිව්වේ මොකද්ද? ඒ තමයි Tamanට අවශ්‍ය දේ තමන්ම සොයාගෙන පරිභෝජනය කරන එක. තමන්ට අවශ්‍ය දේ තමන්ම නිපදවාගෙන පරිභෝජනය කරන එක තමයි ස්වයංපෝෂිත ආර්ථිකමක් කියන්නේ. මේ ස්වයංපෝෂිත අර්ථකමේ අතරේ අතිරික්තයක් බිහිවෙනවා. ඒ කියන්නේ තමන් කාලා පරිභෝජනය කළා ඉතුරු වෙන කොටසක් තියෙනවානේ. මේ ඉතුරු වෙන කොටස පුද්ගලයන් අතර හුවමාරු කර ගැනීම තමයි අපි කියන්නේ බාටර් ක්‍රමය කියලා. එහෙම නැත්නම් බාටර් සිස්ටම් කියලා මේකට කියනවා. ඒතර බාටර් ක්‍රමය කියන්නේ භාණ්ඩයකට භාණ්ඩයක් හුවමාරු කිරීමේ ක්‍රමය. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් හිතන්න එක මිනිස්සෙක් ගාව මාළු කූරියක් ඉන්නවා. තව මිනිස්සෙක් ගාව මස් ගාතයක් තියෙනවා. මේ මාළු කූරියක් තියෙන මිනිස්සයා මස් ගාතෙත් එක්ක මේ මාළු කූරිය හුවමාරු කරගන්නවා. එතකොට ඒකට තමයි භාණ්ඩ හුවමාරු ක්‍රමය කියන්නේ. ඒවත් බාටර් ක්‍රමය කියන්නේ. එතකොට මොකද්ද බාටර් ක්‍රමය කියන්නේ? භාණ්ඩයට භාණ්ඩයක් හුවමාරු කිරීමේ ක්‍රමය.